වෙන මේක මේ දැන් කරන්න දෙන්න. දැන් මේක මේ 2023 කෙටි ප්‍රශ්නේ අනුකල්න ගාන fx සමානයි මේක පොඩි වෙනසක් තියෙනවා ගානේ x වෙන දෙකයි x වෙන දෙකයි x වෙන දෙකයි හරි එයාලා අපිට දීලා තියෙන මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ඇඳලා ඔන්නෝම මෙතන බිඳුව මෙතන 1 මෙතන 2 කියලා දීලා තියෙනවා මේ x මේ y හරිනේ මේ ප්‍රස්ථාරය මොකද්ද මේ ප්‍රස්ථාරය තමයි y සමාන fx මේක y කියලා ගත්තොත් මේක y කියලා ගත්තොත් y සමාන fx කියන ප්‍රස්ථාරය තමයි තියෙන්නේ. දැන් අපි අහන්නේ මොකද්ද? අපි ප්‍රස්ථාරය අහන්නේ මෙන්න මේකක් අහන්නේ. බිඳුවේ ඉඳන් 2 දක්වා මාපාංකයක් අහන්නේ. මාපාංකයක් කියන්නේ මොකද්ද? ඒකත් දැනගන්න බෑනේ. මාපාංකයක් කියන්නේ මොකද්ද කියන්නේ? මාපාංකයක් කියන්නේ මොකද්ද? මාපාංකයක් කියන්නේ හැමතිස්සෙම ධනාංකයක්. හැමතිස්සෙම ධනාංකයක්. ඔයා හිතන්න ධන පහේ මාපාංකය ධන පහේ මාපාංකය ධන පහයි. ඍණ පහේ මාපාංකය ඒත් ධන පහයි. මෙන්න මේ මාපාංකය එනවා මෙන්න මෙහෙම. ඒ බලන්න. ඍණ දෙකේ වර්ගය ධන 4යි. ධන දෙකේ වර්ගය ධන 4යි. මේකේ වර්ගමූලය මේකේ වර්ගමූලය. දැන් මේකේ වර්ගමූලය එන්න ඕනේ. දැන් මේ දෙක මේක මේක ඍණ දෙකක් එන්න ඕනේ. මේක ධන දෙකක් එන්න බෑ. හරිද? හැබැයි අපි මේකේ දාන්න මොකද වර්ගමූලයක් ඉවත් වෙද්දී මොකක් හරි වර්ගමූලයක් දැන් මේ 4 කියන එකේ වර්ගමූලයට ධන හෝ ඍණ දෙකට දාන්න. මේකට දාන්න මෙන්න මෙහෙම දෙකේ මාපාංක. මේකෙන් කියන්නේ ධන හෝ ඍණ. අපි නිශ්චිතවම දන්නේ නැත්නම් ඒ සංඛ්‍යාව ධනද ඍණද කියලා අපිට මාපාංක කියන ලකුණ භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඔයා දැනගන්න ඕන හැමතිස්සෙම මෙන්න මේක ඇතුලේ තියෙන්නේ ඍණ දෙක හරි ධන දෙක හරි වෙන්න පුළුවන්. හැබැයි මේක මාපාංක දැම්ම ගමන් මේක ධන දෙකක් වෙනවා. මේක ධනාංකයක් වෙනවා. මාපාංක කියන්නේ ධනාංකය. ඒක හොඳට මතක තියාගන්න. මාපාංක කියන්නේ ධනාංකය. එතකොට ඔයාලට පේනවාද මෙන්න මේක. මෙන්න මේක ධන. ධන පැත්තනේ තියෙන්නේ. මේ පැත්තට ධන. මේ පැත්තට ඍණ. ඔවත් කියලා පොඩි උන් නෙමෙයිනේ. මේක ධන. මේක ඍණ. අපෙන් අහන්නේ සීමාව අහන්නේ බිඳුවෙන් දෙක දක්වන. ඒ කියන්නේ බිඳුවෙන් දෙක දක්වා මෙන්න බෙදන්න එක තමයි අහන්නේ සීමාව. හරිද? මාපාංක fx නේ. මේ පැත්ත ධන. මේක අවුලක් නෑ. මේක අවුලක් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. මෙන්න මේක තමයි කේස් එක. මේක මොකද්ද වෙන්න ඕනේ? ඔයා මාපාංග කිව්ව ගමන් දැනගන්න ඕනේ මෙන්න මේ ඍණ පැත්ත එක ධන පැත්තට ගහන්න. මෙන්න මේක මෙන්න මෙහෙම වෙන්න ඕනේ. එතකොට මේක ධන වෙන්නේ. එතකොට ප්‍රස්ථාරේ එන්නේ මෙන්න මෙහෙම. බිංදුව 1 2 y x. එතකොට මේකත් ධන මේකත් ධන. කොහොමද ප්‍රස්ථාරය එන්නේ? බිංදුව 1 මාපාංග කියන ඕන ඔකට. හැබැයි අපිට එහෙම මාපාංගයක් වෙනස් කරන්න පුළුවන්ද බැරිද? බෑ. එහෙම වෙනස් කරන්න බෑනේ. මේ ඇඳලා තියෙන ප්‍රස්ථාරය නම් මෙතන තියෙන්නේ. මෙන්න මේ තියෙන කෑල්ල නම් මෙතන තියෙන්නේ. මොකද්ද වෙන්න ඕනේ? මේක ඍණ පැත්ත තමයි තියෙන්නේ. මේක මේ පැත්තේ අඳින්න නම් මේක මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේක ඍණෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට මේක ප්‍රතිබිම්බේ උඩට යන්නේ. මේක ධන. එහෙට කියන මෙන්න මේක තමයි මේ තියෙන්නේ. මේ ප්‍රස්ථාරෙම තමයි මේ තියෙන්නේ.
මේකේ මේක උඩට ගහන්න ඕන නම් මොකද්ද වෙන්න ඕන? මේකම ඍණින් වැඩි වෙන්න ඕන. එහෙම නෙවෙන්න ඕන. කොහොමද ඔය ටිකක් පැහැදිලි කරොත් මේ කියන එක බිඳුවේ ඉඳන් එකවෙනි සීමාව දක්වා ප්‍රශ්නයක් නැහැ. මේක ප්‍රශ්නයක් නැහැ. fx අවුලක් නැහැ. බිඳුවේ ඉඳන් එක දක්වා මෙන්න මේ තියෙන කැලල අවුලක් නැහැ. හැබැයි මාපාංක fx වෙන්න නම් මේ හැම එකම මොකද වෙන්න ඕනේ? ධන පැත්තේ තියෙන්න ඕනේ. ධන පැත්තේ තියෙන්න ඕනේ. එතකොට ධන පැත්තේ තියෙන්න නම් මේ ඍණ පැත්තේ තියෙන එකේ ප්‍රතිබිම්බයක් නැත්තම් මේක මෙහෙම උඩට යන්න ඕනේ. මේක උඩට යන්න නම් මේක මොකද වෙන්න ඕනේ? ඍණ පැත්තේ තියෙන එක ධන පැත්තට යන්න මේක ඍණෙන් වැඩි වෙන්න ඕනේ. ඍණෙන් වැඩි වුණ ගමන් fx කියන එක මෙන්න මේක මේ උඩ තියෙන එක යට තියෙන්නේ fx. මේ පටල ගන්න එපා. මෙන්න මේ යට තියෙන්නේ fx. මෙන්න මේක උඩට ගන්න නම් ඍණ fx වෙන්න ඕනේ. එහෙම නෙවෙයි. දැන් sin x की प्रस्तार है होमने sin x की प्रस्तार है ऋण sin x की प्रस्तार होमने यार में y समान है ऋण sin x හැබැයි අපි මෙන්න මේක එකේ ඉඳන් දෙක වෙනකන් විතරයි මේ සීමාව විතරයි අපිට ඍණෙන් වැඩි වෙන්න ඕනේ. ඒක තේරෙනවනේ. ඔන්න ඕකේ අනුකලනයේදී අපිට ලියන්න ඕන මෙන්න මෙහෙම. අනුකලනය කොතනද ඕනේ? කොතනද ඕනේ? හරි. බිඳුවේ ඉඳන් දෙක දක්වා fx මාපාංක fx dx බිඳුවේ ඉඳන් එක දක්වා අවුලක් නැහැ. බිඳුවේ ඉඳන් එක දක්වා මෙන්න මේක මේ විදිහටම අපිට ලියන්න පුළුවන්. හැබැයි ධන එකේ ඉඳන් දෙක දක්වා මොකද වෙන්නේ? මේ කියන එක වෙනස් වෙනවා එක්ස්ට්‍රීම් වෙන්නේ. ඔයා දන්නවා අනුකරණය අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් කියලා. A ඉඳන් C දක්වා fx ධන C ඉඳන් B දක්වා fx. ඔයා දන්නවා මේ තියෙන සීමාව මැද්දට වෙන සීමාවක් රඳවලා ලියන්න පුළුවන්. නැත්නම් මේකට නිකන් කැපිලා යනවා වගේ සීන් නැත්නම් ඒතර මේ දෙක තමයි ඉතුරු වෙන්නේ. තේරුණාද? ඒක තමයි මෙතනත් කරලා දෙන්නේ. බිඳුවට එක දක්වා මේකම යනවා. බිඳුවට එක දක්වා එයාලා දීලා තියෙන ප්‍රස්තාරය හරියටම යනවා. හැබැයි එකේ ඉඳන් දෙක දක්වා තමයි අපි වෙනස් කරන්න ඕනේ. එකේ ඉඳන් දෙක දක්වා වෙනස් කරන්න නම් මේ තියෙන එකේ මොකද ගන්න ඕන? ඍණ එක ගන්න ඕන. ඍණ එක ගත්තම තමයි මේක මාපාංක fx එකක් වෙන්නේ. මෙන්න මේ මාපාංක fx එකක් වෙන්නේ. එතකොට තමයි මේකේ සියලුම ඒවා ධන වෙන්නේ. සියලුම ඒවා ධන වෙන්න නම් මේක අවුලක් නැහැ. මේක අවුලක් නැහැ. ඒ තියෙන විදිහට තියෙනවා. මෙතන තියෙන එක මොකද කරන්නේ? උඩට යවන්න ඕනේ. ප්‍රතිබිම්බයක් ගහන්න උඩට. ඒක මේක තියෙන සාමාන්‍ය එක ඍණයෙන් වැඩි කරා උඩට දාන්න. එතකොට මේක ඍණයෙන් වැඩි කරන මොන සීමාව දක්වා විතරද? එකේ ඉඳන් දෙක දක්වා විතරයි. තේරුණාද? ඉතින් මේක මාපාංක fx අවුල නැහැ. මේකත් ධන මේක ඍණයෙන් වැඩි කරනවා මේකත් ධන. ධන පැත්ත තමයි ඔක්කොම. හරි. බිඳුව එක දක්වා මේක වැඩි කරලා දාන්න. මේක එන්නේ කොහොමද? උඩ එන්නේ එතන එන්නේ මොකද්ද? මේක වැඩි කරාම x වර්ගය ඍණ 3x ධන 2 මේක වැඩි කරාම x වර්ගය
3x දාන 2 මෙතන dx දාන්න මෙතන මේකilla මෙතන එකේ ඉන්න 2 හරිනේ එතකොට ඔක්කොම එකම එක නෙමෙයි මේක x ගෙන් වැඩි කරාම x3 ඍණ 3x වර්ගය දෙන 2x dx ඍණ එකේ ඉඳන් 2 දක්වා සීමා විතරයි වෙනස් වෙන්නේ x3 ඍණ 3x වර්ගය දෙන 2x dx මේක අනුකලනය කරන x තර බෙදීම 4 1 ඍණ 3යි x වර්ගය කියන්නේ x වර්ගය කරාම x3 බෙදීම 3යි බිංදුව 2 දක්වා 2 කරාම x වර්ගය බෙදීම 2යි බිංදුව 1 දක්වා ඍණ x 4 බෙදීම 4යි බිංදුව දැන් නෙමෙයි එකේ ඉඳන් 2 ඍණයි ධන 3යි x3 බෙදීම 3 එකේ ඉඳන් 2 මේකත් ඍණ දෙකයි x වර්ග බෙදීම 2යි එකේ ඉඳන් 2 දක්වා හරිනේ දැන් මේකට මේක කපන්න යන්න එපා මේකේ සීමාව වෙනස් මේ සීමාව වෙනස් කපන්න යන්න එපා සීමාව ආදේශ කරන්න මේ බිංදුවේ ආදේශ කරන්න ඕනේ නැහැ බිංදුවයිනේ එකේ ආදේශ කරන්න 1 4 1 8 4යි ඍණ මෙතන 3 මේ තුනට මේ තුන කපලා යනවා එතකොට උත්තරය 1යි ධන මෙතන දෙකට දෙක කපලා යනවා එතකොට උත්තරය 1යි ඍණ මේක 2 4 2 4 8 16යි 16 බෙදීම 4 4යි ඍණ 1 8 බෙදීම 4 ඊට පස්සේ ධන 3 ධන 3 වලට එනවා අපිට එතන මේ තුන කපනවා එතකොට දෙවරක් 3 2 4 8යි 8 ඍණ 1යි මේ තුන කපලා යනවා මේ දෙක කපලා යනවා එතකොට දෙවරක් 2 4යි ඍණ 4 ඍණ 1යි හරි ඊට පස්සේ මේකට මේක කපලා යනවා මේ බලන්න මෙතන ඍණ 1යි මෙතන ඍණ 4යි මෙතන ධන 1යි මේ ඍණ 1කට මේක කපලා යනවා මේක මේ ඍණ 4යි මේ ඍණ 4යි ඍණ 8යි මේ ධන 8ට මේක කපලා යනවා එතකොට උත්තරය එනවා මේ ඍණ වැඩි වෙනවා ධන 1 8 4 ධන 1 8 4 උත්තරේ භාගය